ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය දුවල පුතාලා හැමෝම මගේ easy maths page එකට පුතේ දුවේ පොරොන්දු වුණු විදිහටම 4 ශ්‍රේණියේ සාධක දෙවනි කොටස අරගෙන තමයි අද මම ඇවිල්ලා ඉන්නේ. ගිය සතියේ ඉගෙන ගත්ත දේ මම මගේ පුතාලට මතක් කළොත් එහෙම අපි ඉගෙන ගත්ත කිසියම් සංඛ්‍යාවක් ඉතිරි නැතුව 2 3 4 5 6 9 සහ 10 බෙදන්නේ කොහොමද කියලා. ඒ කරුණු කාරණා මගේ පුතාලගේ මතකයේ තැන්පත් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. මගේ දුවල පුතාලේ වීඩියෝ එක බලලා තිබ්බා, ෂෙයා කරලා තිබ්බා, කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් මට ලැබුණු කමෙන්ට් වල හැටියට, මට ලැබුණු පණිවිඩ වල හැටියට මට වැටහෙන්නේ මගේ දරුවෝ හොඳට අධ්‍යයනය කරලා තියෙනවා මේ පාඩම මාත් එක්ක. ඒ වගේම කිසිම ගැටලුවක් නැතුව පාඩම ගැන සම්පූර්ණ අවබෝධයක් ලබාගෙන තියෙනවා කියන එකත් හරි සන්තෝෂෙන් මේ වෙලාවේ මම මතක් කරනවා මගේ පුතාලට. එහෙමනම් පුතේ දුවේ අද අපි යනවා සාධකයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්නයි සංඛ්‍යාවක සාධක සොයන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඇත්තටම මගේ 4 ශ්‍රේණියේ දරුවෝ ගොඩාරියක් අසීරුතාවයට පත් වෙන පාඩමක් තමයි කියලා මම කරුණු කාරණා හොයනකොට මට තේරුණා. ඒ නිසාම තමයි මගේ දුවේ පුතේ දරුවෝ හරි බයයි සාධක කියන පාඩමට. මොකද අපි මේක සාකච්ඡා කරගෙන යනකොට තව ඉස්සරහදී අපි ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? කිසියම් සංඛ්‍යාවක් ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්නේ කොහොමද? මහා පොදු සාධකයේ කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද? ඒ වගේ කරුණු කාරණා ගැන සාකච්ඡා කරනවා. ඉතින් පාඩම කොච්චර සංකීර්ණ වුණත් පුතේ අපි පියවරෙන් පියවර ඉදිරියට යනකොට අපිට හරි සරලව මේ ගමන යන්න පුළුවන්. එහෙමනම් අද මම මගේ පුතාලට ඉස්සෙල්ලම උගන්වනවා සාධකයක් කියන්නේ මොකක්ද කියලා. අපි සාධකයක් කියන්නේ පුතේ කිසියම් පූර්ණ සංඛ්‍යාවක් ඉතිරි නැතුව බෙදා ගන්න පුළුවන් තවත් පූර්ණ සංඛ්‍යාවකට. ඒ කියන්නේ පැටියෝ මෙච්චරයි. අපි හිතමුකෝ 20 කියලා. 20 කියන සංඛ්‍යාව ඉතිරි නැතිව බෙදන්න පුළුවන් තවත් ඉලක්කමකට 20 සාධකයක් කියලා කියනවා. දැන් දරුවන්ට ටග්ගාල මතක් වෙනවා ඇති. එකෙන් බෙදනවනේ 20 ඉතිරි නැතුව නේද? එහෙමනම් එක කියන්නේ 20 සාධකයක්. දෙකෙන් බෙදනවනේ 20 ඉතිරි නැතුව. එහෙනම් දෙක කියන්නේ 20 සාධකයක්. කොහොමද අපි දැන් ටග්ගාල 20 දෙකෙන් බෙදනවා කියන්නේ? එක ස්ථානයේ බලලා ගිය සතිය ඉගෙනුවා. සංඛ්‍යාවක එක ස්ථානයේ 0 2 4 6 8 වෙනවා නම් ඒ සංඛ්‍යාව විතර නැතුව දෙකෙන් බෙදෙනවා. එහෙමනම් ඔන්න දැන් සාධකයක් කියන නිර්වචනය මගේ පුතාලට අවබෝධ වෙනවා. කිසියම් පූර්ණ සංඛ්‍යාවක් ඉතිරි නැතුව බෙදා ගන්න පුළුවන් තවත් පූර්ණ සංඛ්‍යාවකට අපි කියනවා මේ සංඛ්‍යාවේ සාධකයක් කියලා. එතකොට අපි 6 ශ්‍රේණිය ඉගෙන ගන්නවා මගේ රත්තරන් දුවේ පුතේ සාධක හොයන්නේ කොහොමද කියලා. කිසියම් සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවීමෙන් සාධක හොයන්න ඉගෙන ගත්තා. ගුණිතයක් ලෙස ලිවීමෙන් එක් වරක් 20 දෙවරක් 10 හතර වරක් 5 20යි 5 වරක් 4 මගේ දුවේ මගේ පුතේ අපි ලිව්ව සංඛ්‍යාවක් නැවත ලියවෙනකොට සාධක ලිවීම නවත්තනවා. එහෙමනම් අපි 20 සාධක ලෙස පුතේ 1 2 4 5 10 20 1 2 4 5 10 20 ඔය සියල්ල 20 සාධකයක් ලෙස අපි තෝරලා පත් කරගන්නවා. මගේ දුවේ මගේ පුතේ දරුවෝ මගෙන් හරියට උගන්වනකොට අහනවා ටීචර් මේ සාධක ටික පිළිවෙලටම ලියන්න ඕනද? නැහැ පුතේ පිළිවෙලටම ලියන්න අවශ්‍ය නැහැ. නමුත් අපි ජීවිතේ පිළිවෙල ඉගෙන ගන්න අපිට තියෙන හොඳ තෝතැන්නක් තමයි පුතේ මේ ගණිතය කියන විෂය ධාරාව. ඇයි අපි චූටි කාලේ ඉඳන් ආරෝහණ අවරෝහණ ඉගෙන ගන්න? සංඛ්‍යා පිළිවෙලට පෙළ ගැස්සුවාම මේක හරි ලස්සනයි පුතේ. ඒක නිසා ඉතින් මේක අපිට මහා අමාරු දෙයක් නෙවෙයිනේ. කොහොමත් ලියන එකේ අපි පිළිවෙලට ලියමු. එතකොට කිසියම් සංඛ්‍යාවක් මගහැරුණොත් අපිට ඒකත් ටක් ගාලා හොයාගන්න පුළුවන්. හොඳයි පුතේ දුවේ. අපි ඊළඟ උදාහරණයකට යමුකෝ. අපි 36 කියන සංඛ්‍යාව ගුණාකාර විදිහට ලියමු. එක් පාරක් නම් 36නේ. දෙකෙන් බෙදනවද බලමු. ඔව් අද සංඛ්‍යාව ඊරට්ටේ දෙකෙන් බෙදෙනවා. දෙවරක් කීයද 36 කියන්නේ? ඕගොල්ලන්ට දැන් මතක නැහැ. කලබල වෙන්නේ නැහැ. දෙවරක් කීයද බලන්න දෙකෙන් බෙදෙනවා. පිළිතුරු හොයාගන්න දෙකෙන් බෙදන්න එපා. බාධ්‍යතා රීති වලින් පිළිතුරු හොයන්න බෑ. බාධ්‍යතා රීති වලින් පුතේ දුවේ අපි කරන්නේ මේ සංඛ්‍යාව බෙදෙනවද කියලා හොයාගන්න එක. බෙදෙනවා කියලා හොයාගත්තට පස්සේ ඉතින් බෙදලා බලන්න ඕනේ පිළිතුර ගන්න. එහෙනම් දෙවරක් 18නේ. ඊළඟට තුන් වරක් බෙදෙනවද කොහොමද හෙව්වේ? 36. ඉලක්කම් දර්ශකයෙන් හෙව්වේ තුනෙන් බෙදෙනවද කියලා මතකද?
ඉලක්කම් දර්ශකයේ 3 6 හෝ 9 වෙනවා නම් අර සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා. බලන්න පුතේ ගණිතය කොච්චර සුන්දරද කියලා. එහෙමනම් 3ෙන් බෙදෙනවා නම් 3 වරක් 12 කියලා අපි දන්නවා පුතේ. 4ෙන් බෙදෙනවා. අග ඉලක්කම් දෙක 4ෙන් බෙදෙනවා නම් තමයි 4ෙන් බෙදෙනවා කිව්වේ. කොහොමත් මේ සංඛ්‍යාව ඉලක්කම් දෙකක් තියෙන හින්දා බෙදලම් බලන්න වෙනවා. 36 4 වරක් 9 අපි දන්නවා. 5ෙන් බෙදෙන්නේ නැහනේ. 5ෙන් බෙදෙන්න නම් එක ස්ථානයේ බිංදුව හෝ පහ තියෙන්න එපේ. 6ෙන් බෙදෙනවා. ඇයි ටීචර් කියන්නේ ටක් ගාලා 6ෙන් බෙදෙනවා කියලා? ඇයි රත්තරන් දුවේ රත්තරන් පුතේ? අපි කිව්වා කිසියම් සංඛ්‍යාවක් 6ෙන් බෙදනවද කියලා හොයන්නේ ඒ සංඛ්‍යාව විතර නැතුව දෙකිනුත් බෙදිලා තුනෙනුත් බෙදෙනවා නම් එම සංඛ්‍යාව 6ෙන් බෙදෙනවා. මතක් කරලා බලන්න කරුණු කාරණා. එහෙමනම් 6 වරක් 6. මම කලිනුත් කිව්වා මගේ පුතාලට ලිව්ව සංඛ්‍යාවක් නැවත ලියවෙනකොට අපි සාධක හොයන එක නවත්තමු. එහෙනම් 36 සාධක විදියට පුතේ දුවේ 1 2 3 4 6 9 12 18 36 ලියන්න පුළුවන්. මම හිතනවා මේ වෙනකොට මගේ රත්තරන් දුවල පුතාලට ලොකු අවබෝධයක් ලැබිලා ඇති කියලා. ඊළඟට පුතේ මේ අපි මේ දැන් කලේ කිසියම් සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවීමෙන් එම සංඛ්‍යාවේ සාධක සෙවීමනේ. කිසියම් සංඛ්‍යාවක් බෙදීමේ ක්‍රමයෙන් සාධක සෙවීම. ඔය විදිහටම තමයි මගේ පුතේ දුවේ. ඔය විදිහටම තමයි. අපි ඒකටත් ගමුකෝ උදාහරණයක්. අපි දැන් ඉලක්කම් දෙකේ සංඛ්‍යානේ පුතේ ගත්තේ. අපි ඉලක්කම් තුනේ සංඛ්‍යාවක් ගමු. අපි හිතමු 126යි. ඔන්න බෙදීමේ ක්‍රමයෙන් සාධක හොයන්න යන්නේ. අපි මේ සංඛ්‍යාව එකෙන් බෙදනවා. එකෙන් බෙදුවාම 126මනේ. එහෙමනම් පුතේ 1යි 126යි දෙන්නම මේ සංඛ්‍යාවේ සාධක. 126යි දෙකෙන් බෙදනවා කියලා බෙදන්න කලින් අපි දන්නවා. ඇයි යකීලකම ඉරට්ටේනේ පුතේ දුවේ. බෙදනකොට 12ට දෙවරක් 6යි 6ට දෙවරක් 3යි. එහෙමනම් 2යි 63යි දෙන්නම සාධක. එහෙමනම් දෙකක් සාධකයක් 63ක් සාධකයක්. 126 3ෙන් බෙදනවද කියලා බලලා ඉමු නේද? 3යි 6යි 9යි බෙදෙනවා අනිවාර්යයෙන්ම බෙදෙනවා. 3 වරක් 4 12යි 3 වරක් 2 6යි. එහෙනම් 3ක් සාධකයක් 42ක් සාධකයක්. 4ෙන් බෙදෙනවා දාන්න පුතේ. අග ඉලක්කම් දෙක 26 4ෙන් බෙදෙන්නේ. එහෙනම් 4ෙන් බෙදෙන්නේ. 5ෙන් බෙදෙනවද? නෑ. එක ස්ථානයේ බිංදුව 5 නෙමෙයි. 5ෙන් බෙදෙන්නේ. 6ෙන් බෙදෙනවද? ඔව් දෙකිනුත් බෙදිලා තුනෙනුත් බෙදෙනවා නම් 6ෙන් බෙදෙන්න ඕනේ. එහෙමනම් 126 6ෙන් 6 වරක් 2 12යි 6 වරක් 1යි. එහෙමනම් මගේ දුවේ මගේ පුතේ 6 වරක් 21 7 වරක් බෙදනවද බලන්න අපිට කෙටි ක්‍රමයක් නෑනේ පුතේ දුවේ. අපිට බෙදලා බලන්නම සිද්ධ වෙනවා. 7 වරක් 1 7යි. ඉතිරි වෙනවා 5. 56ට 7 වරක් 8යි. එහෙනම් 7 වරක් 18 ඊළඟට 8 වරක් බෙදලම බලන්න වෙනවා. ඒවට කෙටි ක්‍රම අපි ඉගෙන ගත්තේ නැහැ. 8 වරක් 1 8යි. ඉතුරුයි 4ක්. 46ට 8 වරක් කීයද? 5යි. 8 වරක් 5 40යි. ඉතිරි වෙනවා 6ක්. බෙදෙන්නේ නේද? බෙදෙන්නේ. එහෙමනම් ඊළඟට අපි 9ෙන් බෙදනවද බැලුවේ ඉලක්කම් දර්ශකේ. ඉලක්කම් දර්ශකේ 9 නම් විතරමයි 9ෙන් බෙදෙන්නේ. බලන්නකො පුතේ ගණිතය මොනතරම් සුන්දරද. ඔයාලා අමාරුයි අසීරුයි අපහසුයි කියලා හිතුව මේ විෂය ගලාගෙන යන ලස්සන බලන්න. 9 වරක් 1 9යි 36ට 9 වරක් 4යි. 9 වරක් 14. තාමත් අපි ලියපු සංඛ්‍යාවක් ලියවිලා නැහැ. ඒක නිසා සාධක හොයාගෙන යන්න වෙනවා තව දුරට. 10ෙන් බෙදෙන්නේ එක ස්ථානයේ බිංදුව වෙන්න එපා. 11ෙන් බෙදෙනවද කියලා බලන්න වෙනවා. 11 වරක් 1 11යි. 16ට 11 වරක් 1 11යි ඉතිරි 5ක් එනවා. එහෙනම් 11ෙන් බෙදෙන්නෙත් නැහැ. 12ෙන් බෙදෙනවද කියලා බලන්න වෙනවා. 12 වරක් 1යි 6ට නෑ. ඉතිරි වෙනවා 6ක්. බෙදෙන්නේ. එහෙමනම් 13 දැන් ඉතින් දුවේ පුතේ බෙදලම බලන්න වෙනවා. 12ට 13 වරක් කොහොමත් නැති හින්දා 13 වරක් 8ක් බලමු. 8 වරක් 3 24න් 4 දැම්මම දෙකක් ඉතුරුයි 110. තව 13ක් එකතු කරලා බලමු.
117යි නේද? ඒ කියන්නේ 13 වරක් 9ක් අපිට සලකන්න පුළුවන්. 117. 126න් 117 අඩු කරාම ඉතිරි වෙනවා. හරියටම බෙදෙන්නේ. එහෙමනම් 13න් බෙදන්නත් බෑ. ඊළඟට අපිට බෙදන්න ඉතුරු වෙන්නේ කීයෙන්ද රත්තරන් දුවේ රත්තරන් පුතේ? 14න් මෙන්න ලියවිලා. වැටහෙනවද ටීචර් කියන දේ? බෙදීමේ ක්‍රමයෙන් හොයනකොට අපි බෙදපු ඉලක්කමක් නැවත ලියවෙනවා නම් අපි සාධක හොයන එක නවත්වනවා. එහෙමනම් අවසානයේ අපි ලස්සනට ලියමු 126 සාධක. අපි ලස්සනට ලියමු 126 සාධක. පිළිවෙලට ටීචර් කිව්ව විදියට ලස්සනට අපි ලියමු 126 සාධක. 1 2 3 6 7 9 14 18 21 42 63 126 බලන්න මගේ දුවේ පුතේ හරි වැදගත් කරුණක්. අපිට කවදාවත් හිතෙන්නේ 126 එක ගමන් එයා 63න් බෙදෙනවා කියලා. 42න් බෙදෙනවා කියලා. එහෙමනම් අපිට මේ බාජ්‍යතා රීති වලින් සංඛ්‍යාවක් බෙදෙනවද කියලා දැනගත් එක හරියට වටිනවා මේ ගණන් හදාගෙන යද්දි. මග හැරෙන්නේ නැතුව සාධක ලියන්න මේ ක්‍රමෙන් අපිට පුළුවන් පුතේ. එහෙනම් සංඛ්‍යාවක සාධක සොයනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි මගේ පුතේ දුවේ. ඒ සංඛ්‍යාව එක්කෝ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියනවා. එහෙම නැත්නම් බෙදීමේ ක්‍රමයෙන් සාධක හොයනවා. එපමණයි. මං හිතනවා මගේ පුතාලාට මේ වෙනකොට සංඛ්‍යාවක සාධකයක් කියන්නේ මොකද්ද? සංඛ්‍යාවක සාධක හොයන්නේ කොහොමද? මන අවබෝධයක් ලැබිලා ඇති කියලා. ඔතනටම ගුණාකාර කියන කොටස එකතු කරලා මම පාඩම නවත්තන්න. සංඛ්‍යාවක ගුණාකාර හරීම සරලයි. හරීම සරලයි. සංඛ්‍යාවක ගුණාකාර. ඕකත් මගේ දුවලා පුතාලා 6 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා. සංඛ්‍යාවක ගුණාකාර 6 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා. බලමු මොකද්ද ගුණාකාර කියන්නේ කියලා. දුවේ පුතේ පුතාට කියනවා මෙහෙම. තුනෙහි ගුණාකාර 5ක් ලියන්න. පුතේ තුනෙහි ගුණාකාර 5ක් ලියන්නේ කොහොම අර අපි 3 අරක් චක්‍රය කියන්නේ චූටි කාලේ 3 අරක් 1 3යි 3 අරක් 2 6යි 3 අරක් 3 9යි කියලා. ඒ වගේ දැන් 3 අරක් 1 3යිනේ පුතේ. එතකොට 3 කියන්නේ තුනේ පළවෙනි ගුණාකාරය. 3 අරක් 2 6යිනේ. එතකොට 6 කියන්නේ තුනේ දෙවෙනි ගුණාකාරය. දැන් මගේ දුවලා මගේ පුතාලාට තුනේ ගුණාකාර 5ක් ලියන්න කිව්වොත් මගේ පුතාලාට තුනේ ඕනම ගුණාකාරයක් ලියන්න පුළුවන්. 3 අරක් 10යි 30යිනේ. මගේ පුතාලාට මෙතන 30 කියලා ලියන්න පුළුවන්. 3 අරක් 8 24යිනේ. මගේ පුතාලාට මෙතන 24 කියලා ලියන්න පුළුවන්. 3 අරක් 9 27යිනේ. මගේ පුතාලාට මෙතන 27 කියලා ලියන්න පුළුවන්. හැබැයි මගේ දුවේ මගේ පුතේ තුනේහි මුල් ගුණාකාර 5 ලියන්න කිව්වොත් තුනේහි මුල් ගුණාකාර 5 ලියන්න කිව්වොත් 3 අරක් 1 3 අරක් 2 3 අරක් 3 3 අරක් 4 3 අරක් 5 3 අරක් 1 3යි 3 අරක් 2 6යි 3 අරක් 3 9යි 3 අරක් 4 12යි 3 අරක් 5 15යි 3 6 9 12 15 මං හිතන අවබෝධ වෙනවා කියලා මගේ දුවලා පුතාලාට. එහෙනම් හරි සරලයි පුතේ. තව එක උදාහරණයක් කරලා අපි ඊළඟ කොටසට යමු. තව එක උදාහරණයක් කරමු. අපි හිතමු පුතාලාට 63හි ගුණාකාර 4ක් ලියන්න තියෙනවා. එහෙමනම් මගේ දුවේ පුතේ 63 වරක් එක 63යි. 63 පුතාලා දෙකෙන් වැඩි කරන්න.
126යි. ඊළඟට 63 ඕනනම් 3ෙන් වැඩි කරන්න. 189යි. 63 4ෙන් වැඩි කරන්න. 252යි. ඔන්න පුතේ ගුණාකාර. ඔන්න 63 ගුණාකාර. පැහැදිලිද? එහෙමනම් මගේ රත්තරන් දුවේ පුතේ අද දවස තුල අපි ඉගෙන ගත්ත සංඛ්‍යාවක සාධකයක් කියන්නේ කුමක්ද? සංඛ්‍යාවක සාධක හොයාගන්නේ කොහොමද? සංඛ්‍යාවක ගුණාකාර කියන්නේ මොනවද? ගුණාකාර හොයාගන්නේ කොහොමද කියලා. එහෙමනම් අපි අදට උතනින් අපේ වීඩියෝ එක ඉවර කරමු. මොකද ලොකු බරක් මගේ පුතාලට දරන්න බැරි නිසා අපි හෙමින් මේ ගණිතය කියන සුන්දර විෂයේ සියුම් තැන් ස්පර්ශ කරගෙන මගහැරුණු කරුණු කාරණා අවබෝධ කරගෙන රසවත් විෂයක් විදියට ගණිතයේ විෂය හදාරන්න පුරුදු වෙමු. එහෙමනම් මගේ පුතේ දුවේ හැමදාම කියනවා වගේ ඔයාට නොතේරෙන යමක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාට අපහසු පාඩම් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම උත්සාහ කරනවා මට ඉඩ ලැබෙන හැම මොහොතකම ඔයාලත් එක්ක ඒ කොටස් සාකච්ඡා කරන්න. ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවා නම් නැවත නැවත අහන්න. මගේ WhatsApp ගිණුමට මගේ Messenger එකට පණිවිඩ යොමු කරන්න පුළුවන්. ගිය සැරේ වීඩියෝ එකේ මට හොඳ ප්‍රතිචාර ලැබුණා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ හැමදාම කියනා වගේ මාව නොදන්න අයට මාව අඳුන්වලා දෙන්න. තව දරුවෙක්ට මේ දැනුම බෙදා දෙන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපහසු තැන් කමෙන්ට් කරන්න. මගේ පුතාලාට ආරාධනා කරනවා මගේ පේජ් එක තවමත් ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරලා මට දායකත්වයක් ලබා දෙන්න. අපි ඉස්සරහට මීට වඩා ලස්සන වීඩියෝස් වලින් හම්බෙමු. එහෙනම් රත්තරන් දුවලා පුතාලා හැමෝටම චෙස් පීටයි